කැමති. මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේ ජීවිතේ වෙච්ච ඇත්තම සිදුවීමක් ගැන. අපේ ගෙදර හිටියේ අම්මයි තාත්තයි මමයි. අපි ගොඩක් සතුටින් ජීවත් වුණා. අපේ ජීවිතවලට කනකොකා අඬන්න පටන් ගත්තේ මේ අනුතරකින් අපේ තාත්තා නැති වුණාට පස්සේ. අපිට එයාගේ ඉඳ කම්මැති වුණ හින්දා අම්මා ගාමන්ට් එකට යන්න පටන් ගත්තා. මං ඒ වෙලාවට තනියෙන් තමයි ගෙදර ඉන්නේ. අම්මට ලොකු බයක් තිබුණේ නැහැ. අම්මගේ නංගි පුංචි හිටියා අපි අල්ලපු ගෙදර. බාප්පත් ඇවිල්ලා නිතරම මේ අපි ගැන හොයලා බැලුවා. එක දවසක් 10ට විතර මම පාඩම් කර හිටිය ඉඳලා කම්මැලිකමට කාමරේට ආවා. බාප්පා වගේ දෙට්ට. පුතේ අම්මා වැඩට ගියාද? ඔව් බාප්පේ. බාප්පා මගේ කාමරේට ආවා. මං එළියට එන්න හැදුවා. බාප්පා මගේ අතින් අල්ලගත්තා. මං ඇහුවා "අයිනේ බාප්පා" කියලා. කෙල්ලේ. මං උඹව තනි කරගන්න තමයි හිටියේ. මං උඹට ගොඩක් කැමතියි කෙල්ලේ. පිස්සුද බාප්පේ? අනේ මම අතාරින්න. අනේ මම අතාරින්න බාප්පේ. කෑ ගහන්න එපා. කෑ ගැහුවොත් බෝ තියන්නේ. අම්මවත් එහෙමයි. සද්ද නැතුව හිටපන් කියලා බාප්පා මාව උස්සගෙන ගිහින් මගේ ඇඳ උඩට දැම්මා. මට ඒ ශක්තිමත් දෑත් වලින් මිදෙන්න හැකියාවක් ලැබුණේ විනාඩි කිහිපයක් යනකොට බාප්පා ගිය අතින් මං නිර්වස්ත වුණා. මගේ හැම දෙයක්ම බාප්පා ඉඳුල් කටන්න පටන් ගත්තා. එයා ගොඩක් මගෙන් විනෝද වුණා. මාත් මුලින් විරුද්ධ වුණාට මටත් ඒකෙන් විනෝදයක් ලැබුණා. ඔය විදිහට අම්මා නැති හැම වෙලේම බාප්පයි මයි සතුටු වුණා. මම කාලේ ගෙවලා ගියා. දැන් පොන්චිලයි ගෙවල් මාරු කරලා වෙන පැත්තකට ගියා. දැන් නම් මට බාප්පා හම්බෙන්නේ මට පාස නැතුව ඉන්න බෑ. මටත් ඒ විදිහට සතුටු කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අවුරුදු 30ට වැඩි වෙන්න ඕන. මගේ YouTube channel එක subscribe කරලා මට කමෙන්ට් එකක් දාන්න. මං අනිවාර්යෙන්ම කෝල් එකක් දෙන්නම්. මට වෙච්ච තව සිද්ධි තියෙනවා. ඒවත් දැනගන්න කැමති නම් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් මං අද නවතිනවා.